කතරගම දෙටගම වැව තමයි මේ තියෙන්නේ. මේක පාස් කරලා යන්න සෑහෙන දුර තව තියෙනවා. දවස් දෙකකට යන්නේ. මේ තියෙන්නේ යාළුවනේ මයිල වැව. කතරගමේ ඉඳලා ටිකක් දුර එන්න ඕන මේ මයිල ගම. කියන එකේ මයිල වැව තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මේ යන්නේ වතුර වාහන දාන වැඩි වතුර. මේ තියෙන්නේ මේ මයිලගම වැව. මේකත් එක තව එකක් තියෙනවා එහා පැත්තේ කරවිල වැව. මම දැක්ක මේ හරි මේ දියසෙවල් තියෙනවා. දියසෙවල් ටිකක් කඩාගෙන යන තමයි ආවේ. බලන්නේ දියසෙවල් වලින් අල්ලන්න. මේ කනවත් දන්නේ නැහැ දියසෙවල්. අපි බලමු ඉතින් try එකක් දෙමු ගිහිල්ලා හොඳේ. අනේ යාළු දියසෙවල් ටිකක් එකතු කරගත්තා. අපි ගිහලා බලමු ඉතින්. කොටි උන් කන්නේ. යාළුවනේ මේ මයිල වැව තමයි මේ මාළු අල්ලන්නේ. අංකල් කෙනෙක් හම්බුණා. ඉතින් මාළු අවු වෙනවා හොඳට. මම නම් යන්න ආවේ ගෙස්ට් පානේ. බලමු පොඩ්ඩක් මේ මාමා මාළු අල්ලන්න ගියා. මේ මයිල වැව අහුණා තව ලොකු එකක් අහුණා. සාමාන්‍ය පොඩි මේ වැව් දෙක හා වෙන තැන තමයි මම ඉන්නේ. මේක මයිල වැව, ඊගාට තියෙන කරවිල වැව. දාන තැනින් කනවා හැබැයි. ලොකුම උන් නම් කන්නේ නැහැ. සාමාන්‍ය පොඩි බට්ටු වගේ උන් තමයි කන්නේ. නේද? පාසි බැලුවා. පාසිත් එක්ක එනවා මාළු. ඉස්සොන්ගේ තමයි අල්ලන්නේ මාළු. මෙහෙ වැඩිපුර ඉස්සන්ට තමයි කන්නේ. අනිත් තැන් ටිකක් අඩුයි කනවා. එන යාළුවෝ අපි යන් ගෙස්ට් පානේ. මම අල්ලපුවා මාළු අපි යන්. මෙන්න මෙතනින් තමයි මේ වෙන් වෙලා තියෙන්නේ. මොතෙන් තමයි වෙන් කරලා තියෙන්නේ කවුද?
තියෙන තොටුපොළ. අපි මේවා පාස් කරලා තමයි අනිත් මං ආපු ගාවට යන්න තියෙන්නේ. වෙස්ට් පාන්න ගිහලා බලමු ඉතින් මොනවා ටිකක් අල්ලන්න බැරි වුණොත් මේ හරි එනවා. මොනවා කුඹුරු ආයේ තියෙනවා යායටම නෙළුම්. ඔය පේන්නේ තනිකරම නෙළුම් තමයි තියෙන්නේ. මල් නම් මේකේ කඩනවා මේ කතරගම දේවාලයට පිළිවෙලට පූජා කරන්න එන තමයි මේ මල් කඩනවා. මල් නම් නැත්තේ ඒකයි. ඉතින් තියෙනවා යාළුවේ පන්සලක්. හරියට ඉස්මත් තමයි තියෙන්නේ. යාළුවනේ ඉතින් අපි ගෙස්ට් පානට ආවා. මේක තමයි ඉතින් අද මාළු අල්ලන්නේ. හරි ලස්සනට ආවා. බලන්නකෝ ඒ ඇසිරිය. යාළුවනේ පළවෙනියට මේකේ කවුණා උනන් අර මේ පෙතියේ හරි කරවිලට හරි අපි ඒ ගිහිල්ලා මේ මාර්කට් කරවිලට ආවා. ඔය පේන්නේ මයිල් වල මේ තියෙන්නේ කරවිල. මේක තමයි දැන් මාළු ටික කල්ලන්නේ. උන්ගේ
උන්නේ තින් යාළුවා දාවෙච්ච මාළු. අද එච්චර සාර්ථක නැහැ ඉතින්. මේ මොම තමයි ඉතින් අද මාළු ආවුනේ. එහෙනම් මේ අදට වීඩියෝ නවත්තර කරනවා. මම වීඩියෝ කොහොමද නම් කට්ටිය ලයික් එකක් කමෙන්ට් එකක් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා